ලංකාවේ ආදරය ගැන පතිවත ගැන කාන්තාවෝ ගැන පොර ටෝක් දෙන ඔන්න නිලියෝ 5 දෙනෙක් පද්මෙට නිරුවත් ඡායාරූප නිරුවත් වීඩියෝ යවපු ලොකෝ කේස් එකක් මේ දවස්වල මුළු රට පුරාම කතා වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැනටමත් කවුද මේ නිලියෝ කියලා. ඉතින් අද අපි අපේ වීඩියෝ එකේ අරගෙන එන්නේ මේ දවස්වල හැමෝම කතා බහට ලක් වෙන මේ පද්මගේ සුරෝපිනියෝ කවුද කියලා. මේ පද්මගේ සෙල්ලම් ටික කවුරු එක්කද එකතු වෙලා කරේ කියන එක තමයි මේ අපි කතා කරන්න යන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලාම වීඩියෝ එක එකතු වෙන්න. මොකද ඉස්සරහට තව වීඩියෝ ගොඩක් අපි ලෑස්ති කරලා තියෙනවා උණුවෙම මේ හැමදේම ඔයාලට අරගෙන එන්න. හරි එහෙනම් ඔන්න වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එක පැත්තට. පහුගිය දවසක ඉන්දුනීසියාවේදී ඔන්න පද්මය අත්අඩංගුවට ගන්නවා. අපි හැමෝම දන්න කෙහෙල් බද්දර පද්මය ඉන්දුනීසියාවේදී ඒ විදිහට අත්අඩංගුවට පත් වෙනවා. ඊට පස්සේ එදා ගණිමුල්ල සංජීව ඝාතනයට ඒ උදව් කරපු සෙව්වන්දිවත් නේපාලයෙන් හොයා ගන්නවා. ඔන්න ඔය සිද්ධි මැද්දේදී මේ කෙහෙල් බද්දර පද්මගේ දුරකථනය පරීක්ෂා කරනකොට ඒකේ තිබිලා හම්බ වෙලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ නිලියන් නිරූපිකාවන් 5 දෙනෙක් එක්ක කෙහෙල් බද්දර පද්මේ සමීප සම්බන්ධතාවයක් පැවැත්තුවා කියන එකේ විතරක් නෙමෙයි පද්මගේ සල්ලි වලින් ඒ අය මුදල් විශුද්ධිකරණය පවා සිදු කරලා තියෙනවා කියලා මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. මේ වෙනකොට නිලියන් 5 දෙනාම CID එකට කැඳවලා ප්‍රශ්න කිරීමුත් වෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ මේ නිලියෝ කවුරු වෙන්නේ නැතිද? නිතරම රූපවාහිනියේ YouTube එකේ මේ හැම දෙයකම ගත්තාම සිංගල් මාම්ලා ගැන එතකොට හරි ආදරය ගැන ආදරය කියන්නේ මොකද්ද කියන දේවල් ගැන නිර්වචන කියන කාන්තා සංහතියට මොටිවේෂන් එකක් දෙන ලොකෝ මොටිවේෂන් අම්මන්ලා කීප දෙනෙක්ම ඔන්න ළමයි මේ සැරේ අහුවෙලා තිනවා කෙහෙල් බද්දර පද්මෙත් එක්ක සම්බන්ධතාව පැවැත්තුවා කියන එකට. ලිංගික සම්බන්ධතාව පැවැත්තුවා වගේම කෙහෙල් බද්දර පද්මගේ සල්ලි අරගෙන ව්‍යාපාර කරා කියන එකත් ඔන්න මේ වෙනකොටත් ඔප්පු වෙලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි. ලැජ්ජ නැති තවත්ම වැඩේ කියන්නේ අයගේ නිර්වත් ඡායාරූප නිර්යොත් වීඩියෝ පවා පද්මෙට යවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සැමියා එක්ක එකට ඉන්න. ඒ වීඩියෝ පවා වීඩියෝ කරලා ඒ සිද්ධි පවා වීඩියෝ කරලා පද්මෙට යවන්න තරම් හරිම අසහනකාරී නිලියෝ ටිකක් ඔන්න මේ වෙනකොට අහුවෙලා ඉන්නවා. ඉතින් අපි බලමු මේ කවුද කියලා. අංක 1 තමයි පියුමි හංසමාලි. පියුමි හංසමාලි මේ ළඟදී CID එකට ගෙනලා මේ ගැන ප්‍රශ්න කිරීම් ගොඩක් කළා. ඉතින් හැබැයි මේකෙදි පියුමි හංසමාලි මාධ්‍යයට නම් වැඩි කතාවක් දුන්නේ නැහැ. කිසිම උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා පියුමි හංසමාලිව ගෙන්නලා තියෙන්නේ මේ කෙහෙල් බද්දර පද්මේ එක්ක තිබුණු සමීප සම්බන්ධතාවය නිසා කියලා. ඒ විතරක් නෙමෙයි කෙහෙල් බද්දර පද්මේ විසින් පියුමි හංසමාලිගේ මේ ක්‍රීම් එකට අපි හැමෝම ඔය අහලා තියෙන ලොලියා කියන ක්‍රීම් එකට මුදල් වියදම් කරලා තියෙනවා කියලා කියනවා මේ කෙහෙල් බද්දර පද්මේ. පද්මේගේ මුදල් තමයි මේ විදිහට පියුමි හංසමාලි හරහා මේ විදිහට වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ. මේ සිද්ධිය අනාවරණය වුණාට පස්සේ පියුමි හංසමාලි පිළිගන්නවා ඩුබායි වලදී අවුරුදු උත්සවයකදී කෙහෙල් බද්දර පද්මේ Tamanට මුණ ගැහුණා කියලා. ඒ විතරක් නෙමෙයි කෙහෙල් බද්දර පද්මේ ඇයත් සමග ඡායාරූප ගත්තා කියලා තමයි ඇය මාධ්‍යයට කියා තිබුණේ. විතරක් නෙමෙයි එතනින් පස්සෙත් 4 වතාවක් විතර ඇය හම්බ වෙලා තියෙනවා ඩුබායි වලදී කෙහෙල් බද්දර පද්මේ. හැබැයි චන්දිමාලුත් එක්කම ඉතින් අපිට හිතා ගන්න බෑ චන්දිමාල්ට මොකද්ද කෙහෙල් බද්දර පද්මෙත් එක්ක තිබ්බ සම්බන්ධතාවය කියන්නේ. ඒ වුණාට පද්මගේ යාළුවොත් එක්ක ඒ හෝටල් කාමරවල දවස් ගණන් ගත කළා කියන එක ඔන්න මේ වෙනකොට රහසක් නැතුව මාධ්‍යට එළි වෙලා තියෙනවා. හරි එතනින් එහෙන් පියුමි හංසමාලියේ කතාව අපි නතර කරමු. මොකද තව කිහිප දෙනෙක්ම මේ ලයිස්තු ගත වෙලා ඉන්නවා. ඊළඟ කෙනා තමයි ශ්‍රීමාලී ෆොන්සේකා. අපි හැමෝම දන්නවා ශ්‍රීමාලී ෆොන්සේකා 2012 වසරේ මිස් ශ්‍රී ලංකා දිනාගත්ත ඇයත් කෙහෙල් බද්දර පද්මේ සමග ඉතාම දැඩි සම්බන්ධතාවයක් තිබිලා තියෙන. ඒ විතරක් නෙමෙයි ඩුබායි වලදී ඔවුන් දෙදෙනා අතර විශාල සම්බන්ධතාවයක් තිබිලා තියෙන. ඒක ලිංගික සම්බන්ධතාවයක් දක්වා දුරදිග ගියපු සම්බන්ධයක් කියලා තමයි කියවෙන්නේ. මොකද ශ්‍රීමාලී ෆොන්සේකාත් වැඩි කාලයක් ගත කරලා තියෙන ඩුබායි වල මේ දෙනා එකට හෝටල් වල නතර වෙලා හිටියා කියලා මේ වෙනකොටත් අනාවරණය වෙලා තියෙන. ඒ වගේම තමයි ඇගේ නිර්වත් ඡායාරූප නිර්වත් වීඩියෝ පවා පද්මගේ දුරකථනයෙන් මේ වෙනකොටත් සොයාගෙන තමයි තියෙන්නේ. ඉතින් කොහොමද නේද මීඩියාවල මාධ්‍ය සංදර්ශනවල අපිට කාන්තාවෝ ගැන කියන මේ වගේ උතුම් කාන්තාවොන්ගේ කැරැට්ටු එළියට එනකොට ඒකේ තියෙන වෙනමම විකාරය නේද? ඔයාලට තේරෙනවා ඇති කොච්චරනම් දේවල් මාධ්‍ය වලින් උලුප්පලා නම් මේ අය ගැන කිව්වද?
හරි එතනින් එහාට ගියාම ඔන්න නව පරපුරේ තරුණ රංගන ශිල්පිනියක් එක්කත් කෙහෙල් බද්දර පද්මගේ ළඟම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ තමයි හෙෂානි ලියදි පිට. ඔයාලා දන්නවා දරණි කතා මාලාවේදී අපි දැකලා තියෙන මේ ගෑනු ළමයාත් ඔන්න කෙහෙල් බද්දර පද්මෙත් එක්ක සමීප සම්බන්ධතාවයක් තිබිලා තිනවා. සමීප පෙම් ඇසුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ සිද්ධිය අනාවරණය වෙන තාක්ම ඒ විතරක් නෙමෙයි ඔන්න තවත් අය ඉන්නවා ලිස්ට් එකේ අපි නොදන්න තවත් අය ඉන්නවා. අනිත් කෙනා තමයි අපි හැමෝම දන්න මෙච්චර වයසට ගියත් ලස්සනට ඉන්න ගයත්‍රී ඩයස්. ඔව් ගයත්‍රී ඩයස් සහ පද්මය අතර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඉතින් ගයත්‍රී ඩයස්ට ඇගේ ව්‍යාපාර කටයුතු සඳහා මුදල් පවා ලබා දීලා තියෙන්නේ කෙහෙල් බද්දර පද්මය කියලා මේ වෙන විටත් අනාවරණය වෙලා අවසන්. ඉතින් ඔන්න ඔහොම බලනකොට ලංකාවේ ඇතුළතම ලංකාවේ මිනිස්සුන්ගේ වීරයෝ වෙච්ච සමහර චරිත පාතාලයට හිතාගන්න බැරි විදිහට සම්බන්ධතා පවත්වලා තියෙනවා. චන්දිමාල් ජයසිංහ ඒ විතරක් නෙමෙයි කලන ගුණසේකර යන අයත් මේ විදිහට පද්මේගේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. එතනින් එහාට ගියාම පියුමි හංසමාලී පියුමි බොතේජෝ ඒ වගේම තමයි හේෂානි ලියතිපිට ශ්‍රීමාලි ෆොන්සේකා යන අයත් එක්ක පද්මේ ළඟම ඇසුරක් පවත්වලා තියෙනවා ඩුබායි වල හෝටල් කාමරවලදී පවා.